රෝග වලට අඩිතාලම් වැටෙන ප්‍රධාන කාරණේ ඉන්සුලින් ප්‍රතිරෝධය. ඉන්සුලින් ප්‍රතිරෝධය වල මොනවද ඇති කරන්නේ කියන්නේ? අපි එකකින් අහම දියවැඩියාවම ගමුකෝ. දියවැඩියාව කරන්න ප්‍රධාන හේතුව දෙවනි වර්ගයේ දියවැඩියාව ඉන්සුලින් ප්‍රතිරෝධය. ඇඟ ඇතුලේ ඉන්සුලින් තියෙනවා වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ PCOS polycystic ovarian syndrome ඔබ අහලා ඇති. විශේෂයෙන් ගැළවයි ඉන්නවා. අපේ ඔබට දුව දරුවෝ ඇති. එහෙනම් ඔබ තේරුම් ගන්න periods වෙන එක පරක් වෙනවා. අපි හිතමු සති දෙක, සති තුනක් වෙන්නේ නැතුව පරක් වෙනවා නම් PCOS බොහෝ වෙලා. ඒ කියන්නේ හරියට ඩිම්බයක් මුදා හරින්නේ නැහැ. සැක් වගේ හැදිලා අනවශ්‍ය ක්‍රියාවලියක් කරනවා. අපි දන්නවා මේ හැම දෙයක්ම චක්‍ර වලින් වෙන්නේ. ඊර පාරනවා, හඳ පාරනවා, මාසයකට වතාවක් පූර්ණ සැපේනවා. ওই වගේ ක්‍රමවේදයක් තියෙනවා ඇඟ ඇතුලේ ලස්සනට ක්‍රියාත්මක වෙන. මේ කියන ක්‍රමවේද නැතුව යනවා. ඇඟ ඇතුලේ තේමයි සයිඩේ පාව හැමෝම සැපේද චක්‍රයක් නෙවෙයි. ඒකෝට හැම දෙයකම මේ කියන ක්‍රියාවලිය නැතුව ගියාට පස්සේ ඔන්න හොඳට තේරුම් ගන්න ඉන්සුලින් ප්‍රතිරෝධයක් නිසා PCOS polycystic ovarian syndrome එක හරි. ඊළඟට මිග්‍රේන් ගැන අපි කොහොමද හිතන්නේ? මිග්‍රේන් කියන්නේ වෙනත් හේතු තියෙන්න පුළුවන්. ප්‍රධාන හේතුව ඉන්සුලින් ප්‍රතිරෝධයක් ඇඟ ඇතුලේ බිල්ඩ් අප් වෙලා තියෙනවා නම් මිග්‍රේන් කියන එක ඔබට ඇති වෙනවා. එහෙනම් ඊළඟට ඔබේසිටි ගොඩක් අය මහතයි. විවිධ වැඩ කරලා බලනවා මහත අඩු කරා. අපි දන්නවා බෙහෙත් ඕන තරම් ඇවිල්ලා තියෙනවා. හැම දෙයකටම බෙහෙතක් ආදේශ කරන ගතිය උන් තියෙනවා. ඔලිස්ටර් වගේ ඔප්ටිබාස් වගේ ගොඩාක් බෙහෙත් වල තියෙනවා. ඒ බෙහෙත් ගත්තට හරියනවද? ඉන්සුලින් ප්‍රතිරෝධය නැති කරන්න ඕනේ. ඉන්සුලින් ප්‍රතිරෝධය ජයගත්තොත් රෝග මූලය අවසන් වෙනවා. රෝග මූලය අවසන් නොකර මොකක් කරත් වැඩක් නැහැ. ඉතින් ඔබ දුවන පනිනවා ඒවා తాවකාලිකයි. නොකා ඉන්න හදනවා අපරාධේ. හරියට කන්නේ නැහැ. ලෝක මාර්ගවල. ඉන්සුලින් ප්‍රතිරෝධයට අපි බෙහෙත් කරනවා. ඊට පස්සේ ටීනික දුර්වලකම්. දැන් තියෙන ලොකුම ගැටලුවක් අවුරුදු 30, 35, 40 වගේ වෙනකොට පිරිමියාගේ ටෙස්ටෙස්ටරෝන් ලෙවල් එක අඩු කරනවා. මම කියවනේ ඉන්සුලින් කියන හෝමෝනය වැඩ කරන්නේ නැතුව එයා රස්තිය අල්ප ගහ නිකන් ඉන්නකොට දේවද නිකන් මම තීරණ භාෂාවෙන් කියන්නේ එයා අනවශ්‍ය වැඩ කරන්නේ නැහැ. පිරිමියාගේ ටෙස්ටෙස්ටරෝන් ලෙවල් එක අඩු කරොත් අපි දන්නවා ලිංගික දුර්වලකම් වෙනවා. හොඳට ඔබ තේරුම් ගන්න. දැන් ඒක ලොකු ප්‍රශ්නයක්. පෞල් සංස්ථා නැති වෙලා යනවා. අපි කවුන්සලර්ස් විදිහට හොඳට තේරුම් ගන්න තියෙනවා. වැඩි වයසේ සාමාන්‍යයෙන් අවුරුදු 40 වගේ අයට පිරිමියාට ගොඩාක් වෙලාවල් වලට ලිංගික දුර්වලකම් තියෙනවා. එහෙනම් මොකද්ද මම මේ කියන්නේ? ඉන්සුලින් ප්‍රතිරෝධය පිරිමියාගේ පිරිමි බව නැති කරනවා වගේම ගැහැණු අයගේ ගැහැණු බව නැති කරනවා. එහෙනම් දැන් අපි ඊළඟට බලමු ආඝාතය. දැන් අපි කොච්චරවත් අහලා දෙනවනේ අනේ අපේ යාළුවෙක්ගේ මොනේ නහරේ අපි පුරුවයි කියලායි නැත්නම් සවාගේ හදුනායි කියලායි කොච්චරවත් දෙනව නේද? ස්ට්‍රෝක් එකක්. ප්‍රධාන හේතුව ඉන්සුලින් ප්‍රතිරෝධය. ඇඟ ඇතුලේ ඉන්සුලින් තියෙනවා වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ පැටි නිවල. අපි අහලා දෙන දැන් අවුරුදු 15, 16, 20 වගේ ළමයින්ට පවා පැටි නිවල. ඇයි? ඉන්සුලින් ප්‍රතිරෝධයක් ඇගේ තියෙනවා. ඊට පස්සේ පිළිකා අපි කියන 525ක් 530ක් විතර දවසකට රෙජිස්ටර් වෙනවා කියලා. හැබැයි අපි නිකන් හරි හේතුවද අපි ගොඩාක් වෙලාවලට වෙන හේතු කියනවා. ඒ හේතු බොරු නෙමෙයි. නමුත් ප්‍රධාන එක හේතුවක් තියෙනවා. ඒක තමයි ඉන්සුලින් ප්‍රතිරෝධය. ඇඟ ඇතුලේ ඉන්සුලින් ප්‍රතිරෝධයක් ඉන්සුලින් රෙසිස්ටන්ස් එක බිල්ඩ් අප් වුණොත් මේ කියන රෝගයකින් එක එනවා. තව එකක් ගමු හදවත් රෝග. හදවත් රෝග කියන්නේ අපි කියන කිරිප් එක දමනේ අවයවනා ස්මෙල්දා. උනා ඕපන් හાર્ට් කරා උත්තර දේව කතා කරනවා නේද? අපි දිගට බෙහෙත් ගන්නවා. හරි ප්‍රශ්න. ප්‍රධාන හේතු ඒක. ආතරයිටිස්. ඔබ ආතරයිටිස් ගැන දන්නවා. ගොඩක් අය සාමාන්‍ය විශේෂයෙන් ගෑනු ළමයි අවුරුදු 25 30 වගේ වෙනකොට ඉඳලම ආතරයිටිස් වාඩි වෙලා නැගිටිනවා මාරුයි. ගොඩාක් ප්‍රශ්න ගැන කතා කරනවා නේද? එහෙනම් මේ ආතරයිටිස් වලට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ ඉන්සුලින් ප්‍රතිරෝධය. ඩිමෙන්ෂියා කියන්නේ
අමතක වෙන ගතිය. ඉතින් ගොඩාක් දේවල් මානසික රෝග කියලා අපි ගමු. මානසික රෝග වෙනදට වැඩිය හරියට වැඩි. අපි ගොඩාක් හේතු කියනවා. එක බැහැවීම් ගැන කියනවා. ළමයි සෙල්ලම් කරන්නේ නැති ගැති කියනවා. ඒක කියන ඇත්ත බොරු නෙමෙයි. හැබැයි ඉන්සියුලින් ප්‍රතිරෝධය තමයි ප්‍රධාන හේතුව. අපි එක්කෙනෙක් දැන් හොයාගත්තා. කවුද? ඉන්සියුලින් ප්‍රතිරෝධය. ඉන්සියුලින් ප්‍රතිරෝධය කියන වෛද්‍යවරයාගෙන් එයාට ඒ වෛද්‍යවරයා අපි කොහේ ගිහින් හම්බුණත් පාඩු නෑ නේද? අපි ඇමරිකාවේ ගියා. ඉංගලන්තේ ගිහිල්ලා හරි ඉන්සියුලින් ප්‍රතිරෝධයට වෛද්‍යකම් කරන වෛද්‍යවරයා හොයාගෙන ගියාට පාඩුවක් නැහැ. කොච්චර රෝග ගොඩ දාලා දෙනවද? මෙතන මට සටහන් කරන්න බැරි වෙච්ච තවත් රෝග කීපයක් තියෙනවා. නිතර සෙම හැදෙන එක, හතිය ගතිය හැදෙන එක පොඩි කතාවක් නෙවෙයි. එතකොට නිින්දෙන් ගොරවන එක දැන් හොඳ බිස්නස් එකක්. නිින්දෙන් ගොරවන ෆැටි ටං හැදුනම අපි දන්නේ ෆැටි liver විතරයි. ෆැටි heart ගැන අපි දන්නේ නැහැ. ෆැටි pancreas ගැන අහලවත් නැහැ නේද? fatty arteries fatty කවුද? ඉන්සියුලින් කියන්නේ ડોක්ටර් ඇනබොලික් හෝමෝන් එක. එයා අහුවෙන එක ලොකු කරනවා. ඇනබොලික්. එහෙනම් මොකද්ද මේ කතාව? ඉන්සියුලින් ප්‍රතිරෝධය. ඉන්සියුලින් වැඩ කරන්නේ නැතුව අනවශ්‍ය විදිහට ඉන්සියුලින් තියනවා. දියවැඩියාව කියන්නේ හයිපර් ඉන්සියුලිමියා. ඉන්සියුලින් වැඩිකම. මොකද්ද මේ කතාව? ලෝකයේ අඳුනගෙන ඉවරයි. එහෙනම් මම මේ දැන් කොතෙන්ද දාන්නේ? මේ වෛද්‍යවරයා කොහොම හොයාගත්තත් පාඩුවක් නෑ. කීයක් ගිහිල්ලා ඉගෙන ගත්තත් මෙයාගෙන් බෙහෙත් ගත්තත් කොච්චර රෝග ගොඩ දානවද? සියලු රෝග වලින් 85%. ඔබ දන්නවද? අපි මෙහෙම සරලව ගමු ෆාමසි එක බෙහෙත් විකුණනොත් ලක්ෂයක් 85000ක බෙහෙත් විකුණන්නේ මේ රෝග වල. හරිනේ? එහෙනම් මේ රෝග වලට ගොඩ දාන වෛද්‍යවරයා කොහොම හම්බුණත් පාඩු නෑනේ. හැබැයි ඔබ දන්නවද මම වෛද්‍යවරයෙක් ගාවට යොමු කරන්න හරි බෙහෙතක් පැණියක් ගෙනල්ලා කීයක් හරි හොයාගන්න අපි මෙතෙන්ට ආවේ. ඊළඟට මහත්තයා මට ආරාධනා කරේ මේ සරල ක්‍රමවේදය කියලා. ඉතින් මෙතනින් එහාට මම කියන්නේ ඔබගේ ඇඟ ඇතුලේ ඉන්න වෛද්‍යවරයා අවදි කරගන්න විදියයි ඇඟ ඇතුලේ ඉන්න සුපිරි ෆාමසියේ දොරටු බඩා ගන්න විදියයි විතරයි. එහෙනම් ඉන්සියුලින් ප්‍රතිරෝධය කියන්නේ අපිට අද ජය ගන්න පුළුවන් කතාවක්. මම පොඩි දෙයක් කරනවා. කලුතර තියෙන ෆාමසියේදී අපි ගත්තා මේ අපි ගාවට ආපු අම්මා කෙනෙක් දීපු තුන්ඩුවක් 2011 තුන්ඩුව දුන්නා. ඔබත් මේකට සාක්ෂිදාරයි. ඔබ දියවැඩියාට බෙහෙත් ගන්න කෙනා මේ කතාව හොඳටම දන්නවා. මුලින්ම ගන්නවා මෙට්ෆෝමින් ලිග්ලසයින් වගේ එකක් ෆස්ට් ලයින් ට්‍රීට්මන්ට් එක විදියට. අපි දන්නවා. එහෙම ගන්න කෙනා 2022 ගන්නපු බෙහෙත් තුන්ඩුව මෙතන තියෙනවා. 108ක බෙහෙත් ගන්නපු මේ අම්මා 2011 73575ක බෙහෙත් තරම් තියෙනවා. ප්‍රෝග්‍රෙසිව් ඩිසීස් එකක්. ක්‍රමක්‍රමයෙන් දිනෙන් දින වැඩි වෙන රෝගයක්. අවාසනාවන්ත ඉරණමක් කියන රෝගයක්. කරදරකාරී රෝගයක්. වකුගඩු වලින් වකුගඩු සඳහා ප්‍රවණතාවයක් දක්වන රෝගයක්. හෘද රෝග සඳහා ප්‍රවණතාවයක් දක්වන රෝගයක්. කොටින්ම කියනවා නම් සියල්ල වස වෙන රෝගයක්. ඒ කියන්නේ බොහෝම අමාරු අපහසු වෙන රෝගයක්. බය වුණාද දිවැඩියා රෝග ගෙන්නනවා. මම මේ කතාවට බය වෙන්න එපා. සරල ක්‍රමවේදයක් තියෙනවා ඊට පස්සේ මේක ගොඩ දාගන්න. මුදල් ඉතුරු කරගන්න. මේක අපි පොඩ්ඩක් ගන්නවද තව විශ්ලේෂණය කරගෙන. මාස 3ක් විතර මේ බෙහෙත් ගත්තා. මුලින්ම ගන්නකොට අනේ ෂෝ අපිට සතුටුයි වෛද්‍යවරුන්ටයි හොස්පිටල් එකට හැමෝටම සතුටුයි යන්නේ. ෂෝක් එකට සීනි අඩු වෙලා. හරි ෂෝ. හැබැයි මාස 3ක් විතර ගත්තට පස්සේ අම්මා කියනවා පුතේ වෙනදා වගේ නම් සීනි අඩු වෙන්නේ නැහැ. තව බෙහෙත් එකක් විතර වෛද්‍යතුමා වැඩි කරනවා. ඊට පස්සේ කියනවා අම්මේ කොහොමද නරකද අපි අතපය රිදෙනවා කියලා කිව්වහම කියනවා අපි පොඩ්ඩක් නියුරොලොජිස්ට් කෙනෙකුට වගේ වෙන්න හොඳයි. ඉතින් තව බෙහෙත් දෙකක් තුනක් වැඩි වුණා. ඊට පස්සේ
මේවා දිගට ගන්නකොට ગેස්ට්‍රයිටිස් වගේ එනවා ප්‍රශ්න ගොඩායි. ગેස්ට්‍රොලොජිස්ට් කෙනෙකුට පෙන්නන්න වෙනවා. ඊට පස්සේ තව ටික දවසක් බෙහෙත් අරගෙන යනකොට අම්මේ නරකද ඇස් පෙන්න ගත්තොත් ඒ සම්බන්ධ වෛද්‍යවරයාට පෙන්නන්න යනවා. ඊට පස්සේ තව ටික දවසක් කොහොම බෙහෙත් අරගෙන යනකොට අපි කියනවා මේ වකුගඩු සම්බන්ධයෙන් පොඩ්ඩක් වෛද්‍යවරයෙකුට පෙන්නන්න. සියලු පියචිනින් වගේ පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. මේ මම කියන්නේ ඇත්ත කතාවක්. ඊළඟට පොතේට ගියා. ඊට පස්සේ මෙතන තියෙනවා විශේෂඥ වෛද්‍යවරු 4 දිනක් බලන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි වාසනාවන්ත කාරණයක් තියෙනවා මේ අම්මට. තුවාලයක් එහෙම සෙට් වෙලා නැහැ. නිකන් හරි තුවාලයක් සෙට් වුණොත් මේක තව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඊට පවවස්තේ. ඒක වතාවකට නාවල තියෙන බේර දාන තරම් දීවැඩියා තුවාලයට බේර දාන්න රුපියල් 30000ක් යනවා. මුළු පරම්පරාවම අපි දන්න අය විභාගයට වැඩිච්ච අය. බය වෙන්න එපා. අදින් පස්සේ බය වෙන්න කාර්යයක් නෑ. මෙතන මෙච්චර යගේ කරන්නේ නැතුව මේ ක්‍රමවේදය අපි කියලා දෙමුනේ. සරල පහසු සුන්දර ක්‍රමවේදය. පියවර 4කින් අපි මෙතනදී ගොඩලා. සරල පියවර 4ක් තියෙනවා. ඔබ දන්න මේක කොච්චර වටිනකමක් තියෙනවද? ස්වභාවික පරිවර්තන. අස්වාභාවික අභෞතික කරන්න පුළුවන් ප්‍රොකට් සයන්ස් උගන්වන්නේ. පුළුවන් තරම් ස්වභාවික දෙයක් කියන්නේ ඔබ දියවැඩියා රෝගියෙක් නම් දියවැඩියා රෝගයට බෙහෙත් ගන්නවා නම් නැඹුරුතාවයක් දක්වනවා නම් මොනවා හරි ක්‍රමවේදයක් ඔබ කරගෙන යනවා නම් වෛද්‍යවරයෙක් සමග කරගෙන යන්න. කමක් නැහැ. මෙතනින් එහාට හැබැයි අපි කියන වැඩ පිළිවෙලේ පළවෙනි පියවර මොකක්ද? ඔබේ වෛද්‍යවරයා සමග ඔය කරන දෙයක් ඕන දෙයක් කරගන්න. කමක්. දෙවෙනි පියවරේ ඉඳන් තමයි අපි වැඩේට පහින්. දැන් කාටද අපි බෙහෙත් කරන්නේ? ඉන්සියුලින් ප්‍රතිරෝධය. අපි නැති කරන්න ඕන මොකද්ද? ඉන්සියුලින් ප්‍රතිරෝධය. අපි ජය ගන්න ඕන මොකද්ද? ඉන්සියුලින් ප්‍රතිරෝධය. පොදු වතුර. මේ ස්වභාවික ක්‍රමය තමයි කියන්නේ. එහෙනම් ඉන්සියුලින් ප්‍රතිරෝධය අඩු කරන ප්‍රධානම පියවර තමයි අමතර ආහාර නවත්තන. අපි කර වැරද්ද මොකක්ද 1980 පස්සේ අමතර ආහාර නිතර ගන්න ගත්තා. අමතර ආහාර කන්න එපා. ටිකක් නුනේ අඹුල් වුණා වගේ නේ අර අපිට බිස්කට් එකක් රෝල් එකක් ගන්න නෑ. කෙසෙල් ගෙඩියක් ගන්නත් නෑ. සීනිදාර තේ එකක් පොඩ්ඩ විදියුත් නෑ. පිටි එකක් හොඳයි කියන දෙයක් ගන්න. අනේ නෑ. එහෙම නෙමෙයි. අර කන වේල ඇඩ්වාන්ස් කරලා තියන්න අමතර ආහාරයක් නොකර දාන්න. මැජික් වගේ කන්නේ කියලා. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට උදේ 9ට අපි කනවා. උදේ 9ට අපි හොඳ වේලක් කනවා. තාත්තේ උසස් අපි කන ඕන වේල වෙනකන් ඉස්තර කරලා දෙනවා. තාත්තේ උසස් දේශීය ගුණාත්මක ආහාර තමන්ගේ පොළවේ වැවෙන සහ ගුණාත්මක තෙල්වල. හොඳ වේලක් කන්න අමතර වේලක් නොකර දාන්න. අපි කරන්නේ එහෙම නෙමෙයි. දැන් කාලා 10ට විතරක් තව මොනවා හරි කන්න පුළුවන් නේ. 11ට විතර තව මොනවා හරි කන්න පුළුවන්. හැබැයි හරි කන්න පුළුවන් කියලා හොඳ වේල අතහැරලා දාන්න. එහෙම නෙමෙයි. කන එක හොඳටම කන්න දැනෙන විදිහට හොඳට කන්න ගුණාත්මක තත්ත්වයේ උසස් දේශීය ගුණාත්මක ආහාර වේල. හරි. ඊට පස්සේ අපි එකට දෙකට විතර කෑවොත් ආපහු 3-4 වෙනකොට ඉන්න බෑ. මේ කේක් කෑල්ලක් කන්න මෙහෙම. ඊට පස්සේ පැණි රස මොනවම හරි ගන්න වෙනවා. පැණි වලවත් හරි ගන්න. තේත් බොනෝනේ පිටි එකක් හරි බොනවා. හොඳයි කියලා සස්තජල එකක් හරි බොනවා. අප්පකරාදී. කියන ඉන්සියුලින් ප්‍රතිරෝධයට වැඩි වෙන ක්‍රමය. ඇයි? අපි මේ කන අමතර ආහාර හැම එකටම මේ ප්‍රතිරෝධයක් තියෙන මිනිස්සයාට තව ඉන්සියුලින් නිෂ්පාදනය කරන්න එවනවා. කවුදාඥාන්සේ විසින්. එහෙනම් ඉන්සියුලින් ප්‍රතිරෝධය නැති කරගන්න අපි අමතර ආහාර අතාරින්නම ඕනේ. මේ දියවැඩියාව තියන අයද? අනේ නෑ දියවැඩියාව නෙමෙයි. මෙතන ඉන්න අයගෙන් 90ක් විතර ඒක වැඩේ කරන්න. මොකද 90කට වැඩි ඉන්සියුලින් ප්‍රතිරෝධය. ලෙඩ මොකුත් නෑ ඉන්සියුලින් ප්‍රතිරෝධය. අනිත් ලෙඩ වැටිගෙන එන කාලේ ඇවිල්ලායි තියෙන්නේ. තුන්වෙනි පියවර. ඔබ කන ආහාරයේ දියවැඩියා රෝගීෙක් නම් දියවැඩියාවට ප්‍රතිකාරයක් දක්වනවා ඉන්සියුලින් ප්‍රතිරෝධයක් ඇති කියලා හිතෙනවා නම්
අර කියන රෝග වලට මොනවා හරි ගැඹුරුතාවයක් දක්වනවා. කාබෝහයිඩ්‍රේට් සීනි තාමත් අඩු කරනවා. අනවේදී. කාබෝහයිඩ්‍රේට් සිසිපී එකක් තියෙන්නේ. කාබෝහයිඩ්‍රේට් විස වෙලා මැනේජ් කරගන්න බැරි නම් රට ණය වෙන්නේ ওই කාබෝහයිඩ්‍රේට් අපි කාලා ඒකට අවශ්‍ය කරන බීජ ගන්න නම් අපේ පවුලේ ගන්න පඩියෙන් 25ක් විතර යන්නේ බෙහෙත් වලට නම් කාබෝහයිඩ්‍රේට් මේ ගැටලුව සීනිනේ ගැටලුව ඇයි කන්න එපා අහක යන්නේ ඇයි අපි දාන්නේ පුළුවන් තරම් අඩු කරගන්න අපි මොකද කරන්නේ මේ ඔක්කොම කාබෝහයිඩ්‍රේට් සීනි ටික දාගෙන ඉවර වෙලා අනවශ්‍ය වැඩක් කරගෙන ඒක මැනේජ් කරන්න වෙන ක්‍රම යොදා ගන්න හදනවා බිස්නස් නේ ඇයි තාමට වස වෙලා විස වෙලා කාදර කරන කවුද කාබෝහයිඩ්‍රේට් සීනි ටොක්සිසිටි එකක් ඇවිල්ලා තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් ඕවර්ලෝඩ් එකක් තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් සීනි කන්නේ පපුල්ලුවා තරම් අඩු කරන්න අපි කන වේද පොඩ්ඩක් කියලා දෙනවා ඉස්සරහට නේද හැබැයි මාසම ඕක නෙමෙයි ඔය කරපු වැඩි ඔක්කොම හදාගන්න වෙන ක්‍රමයක් තියෙනවා සාධන ක්‍රමවේදයක් තියෙනවා පාලන වැරදි හදන්න බලන්න කොච්චර හොඳයිද කියලා වරදක් තියෙනවා වරද හදාගන්න ක්‍රමයක්වත් කියනවා අපි මෙච්චර කල් කරපු නොදැන කරපු වරද හදන්න පුළුවන් එක තැනක් තියෙනවා ඒක තමයි සියලු ශාස්ත්‍රුන් වහන්සේලා මුදලවට බුදුහාමුදුරුවෝ එක වේලයි වැරදිවේ ආදුන් වහන්සේලා හරි ලස්සන ශාන්ත ගමන ඒ උත්තරයෝ එක වේලයි වැරදිවේ ඊට පස්සේ ඇරිස්ටෝටල් ප්ලේටෝ සොක්‍රටිස් හිපොක්‍රටිස් වගේ අය ඇයි මේකට ගියේ ෆාස්ටික් ක්‍රමවලට දුරදක්නා නැති කරනවා ෆොකි බ්‍රේන් නැති කරන්න මෙන්ටල් ක්ලැරිටි එක ඇති වෙන්න සමල සුන්දර මිනිස්සු වෙන්න ෆාස්ටින් එකේ එතකොට ෆාස්ටින් එක ගැන ගොඩාක් කතා කරන්න ඕනේ හැබැයි හරිම ලස්සන ක්‍රමයක් අපි හිතමු ඒ විතරක් නෙමෙයි දැන් මම ඔය කියපු අය දැන් එතකොට අලුතින් වෛද්‍යවරු මොකද කියන්නේ ගෝඨාවේ රණසිංහ මහත්තයා කියන ඩයිරෙක්ට් බේරු කතාවේ ෆාස්ටින් එක පැය 10 විතර ඉන්නේ දැන් වෛද්‍යවරු කියනවා ලංගන පරම ඖෂධය කියලා කියන්නේ ලංගනයේ පරම ඖෂධයයි පරම පොත්පත්වල තියෙනවා අපි කරන්නේ ටික වේ වැරදි එතකොට ඒ විතරක්ද අපි දන්නවා සියලු ශාස්ත්‍රඥ වහන්සේලා අපි නායකතුමා කියපු එක බලන්න මුස්ලිම් කාලෙට මුස්ලිම් අයගේ නෝම්බියන් කාලෙට ડોක්ටර් ඕවා තමයි එවිඩන්ස් බේස්ඩ් රිසර්ච් කියන්නේ අපේ බෙහෙත් දොරියක් යවා ගන්න බෑ බෙහෙත් දොරිය යන්නේ නැහැ ඒ කාලෙට දර්ගකවුල් එතකොට පෙට්ටුම කඩේ වගේ මුස්ලිම් අය එක පනහක් යන්න අවශ්‍ය නැහැ නිරෝගීව පදනම වැඩිලා තියෙන්නේ ෆාස්ටින් කියන්නේ ඒකයි පරම ඖෂධය කියන්නේ පරම ඖෂධයත් එක්ක කතා කරන්න දෙයක් නෙමෙයි එතකොට මේක ඒ විතරක් ක්‍රිස්තියානි අය පවා දන්නවා එතකොට ක්‍රිස්තියානි අය පවා මේ බොහෝ වෙලාවල් වලට ෆාස්ටින් එක අනුමත කරනවා යේසුස් වහන්සේ වැනි උත්තමයෝ එච්චර හොඳ ශාන්ත ඉරියව්වාවේ පවා ෆාස්ටින් වලින් දවස් 7ක් නොකා ඉඳලා තියෙනවා ඒක දිගට එහෙම අපි අහන්න තියෙනවා. ඉතින් බලන්න සියලු ශාස්ත්‍රුන් වහන්සේලා නොදැන වදාළ දෙයක් අපි අපේ ශාස්ත්‍රුන් වහන්සේලාට බැඳ යද පුද ගොඩු අල්ලගෙන හිටිය නිසා ඒ උත්තරේ වලස් කියලා දුන්නු පෙන්නා වදාළ කරුණ අපි ආශ්‍රය කරන්නේ නැහැ. සැලකිය යුතුයි නිරාහාර කාලය තුල පිරිසිදු ජලය පමණයි පාවිච්චි කරන්න ඕන. අනේ ඉතින් කහට උගුරක් අබොන්න බැරිද? කෝපි ටික බොන්න පුළුවන්. සීනි ඇටයක් අදාන්නේ නැතුව. ආහාර ගන්නා කාලය තුල තත්ත්වයේ උසස් දේශීය ගුණාත්මක ආහාර තමන්ගේ පොළවේ වැවෙන සහ ගුණාත්මක දේවල්. අපි මුතුන් මිත්තු කාවුතේ අපිට විශ්වාසයි. පොල් තෙල්, හාර තෙල්, එළවලු තෙල්, දුක් තෙල්. මෙවයිද තුමිය දාන්න ඇති මෙලි තෙල් කියන්නේ ණය වෙලා හරි කන්න කියන එක. එළවලු තෙල් කියන්නේ මුළු ආයුර්වේදයේ
ඒ විශේෂයෙන් සඳහන් කරන බෙහෙත. අපි ඕව අමතක කරලා දැම්මනේ. පොල් තෙල් අපි ඒ දවස්වල මොකද පොල් තෙල් වලට ගහපු ගැහිල්ල නිසාම තමයි අද අපිට තාමත් ඒකේ විදිහට යනවා කනගාටුවට කාරණා. පොල් තෙල් කියන්නේ මීඩියම් චේන් ට්‍රයිග්ලිසරයිඩ් තියෙන්නේ. short chain triglyceride හදන්නත් ඉවහල් වෙනවා. මේ කියන ක්‍රමවේදයට ගියාම ඉන්න බැක්ටීරියාව වගේ මයික්‍රෝබයෝම් එක හදලා දාලා දෙනවා. එහෙනම් හොඳ තෙල් වර්ග හොඳට කන්න ඕන. නැත්නම් අපිට ෆාස්ටින් ඉන්න අමාරුයි. අපි හොඳ වේලක් කන්න ඕන. ෆාස්ටින් ඉන්න කියන්නේ පාන් ගෙඩියකුයි කෙහෙල් ගෙඩියකුයි කාලා නෙමෙයි. හොඳ ආහාර වේලක් අරගෙන තමයි ඔබ ෆාස්ටින් එකක් කරන්න පටන් ගන්න ඕන. මේකට අපි කීටෝජෙනික් ආහාර වේලක් කියලා කියනවා. වෙන මොකුත් නෙමෙයි low carb, high fat, moderately protein කියන ආහාර වේල. අපි මේ අපේ සෙන්ටර් එකේ වැඩිම තැන අපි පටන් ගත්තා වාග්ගුමාන්තේලා අපි කරන්න දෙයක් නැති බවට එන්න ඇවිල්ලා අපේ මේ ආහාර වේල රස විඳලා එතන අපි විෂුවල් දාලා අපේ රිසර්ච් එකේ තොරතුරු ඔක්කොම පෙන්නලා කියන ක්‍රමවේදයක් තියෙනවා මෙන්න මේ ආහාර වේල ගන්න කියලා. මේ පිඟාන ඩිසයින් කරේ ඇත්තටම රනිල් ජයවර්ධන එකම පෝෂණවේදී මහාචාර්යවරයා ලංකාවේ. අපි දන්නවා මේ පිඟාන හැමෝම ගිය හිටියට මේකට දාන්න ඕන මොන විදියකටද කියන එකත් පෙන්නලා දෙන්න ඕනේ. මේ කන ක්‍රමයේ කියලා දෙන්නත් ඕන. මේකට අපි පාවිච්චි කරන විදිය උජන විදිය පවා බලා ගන්න පුළුවන්. මගේ ලෙක්චර් එක සාමාන්‍යයෙන් පැය විනාඩි 45ක් යනකොට අපේ කණ්ඩායම සූදානම් මේක 10 දෙනෙකුට හදන්න. මේ ගෙවල් වල යන්න අමාරුයි මේව හොයා ගන්න අමාරුයි. ඔය කියන බොරු කතානේ ඇත්තම කියන්නේ මේක කරන්නේ පාන්ගෙඩියම උස්සන් එතන දුවල් නැතුව පරිප්පු ටිකයි පාන එකක් නැතුව මේක හදා ගන්න පුළුවන් ලෝකේ තියෙන හොඳම ක්‍රමය අපි පාවිච්චි කරන්නේ අපේ අත්තම්මා පාවිච්චි කරපු ක්‍රමය මොයිස්චර් හීට් වෙන හීට් ක්‍රමයක් නැහැ අත්තම්මා පාවිච්චි කරේ ක්‍රමය මොකද්ද කඩ උඩ දැන්නලා ඒ දවස්වල පියුයි නේ වැඩ කරේ ගොඩාක් අපි එහෙම කරන්නේ කැවුම් ගෙඩියක් උනත් ටිකක් දවස් පරමුණාට පස්සේ කඩ උඩේ තියලා තම්බලගන්න අමුතුවෙන් කියන්න ඕනේ කලපහදන් නැත්තේ විදිහට ඔය ගොඩාක් දේවල් හදන්නේ විදිහට ඉලවලු අපි තම්බන්නේ ඒ දවස්වල කඩවලේ. දැන් අපි මේ මොයිස්චර් හීට් තමයි ලෝකෙ පිළි අරගෙන තියෙන්නේ. ලෝකෙ තියෙන හොඳම එකයි. ඕනට වැඩි රත් වෙන්නේ නැහැ. 100ක සෙන්ටිග්‍රේඩ් 100කට රත් වුණාට පස්සේ මාෂ් වෙනවා. ඒක නිසා තමයි මොයිස්චර් හීට් කියන ක්‍රමවේදය තමයි අපි කියන්නේ. අපේ ආර්ථිකම තමයි අපිට මේක හඳුන්වලා දුන්නේ. කැමරේ සුදුසු ආහාර වෙන මොකක්වත් නෙමෙයි කාබෝහයිඩ්‍රේට් ඉතාමත් අඩුවෙන් ගන්න. මම මේ කාබෝහයිඩ්‍රේට් වලට ගහනකොට බලන්න ඇති දැන් ෆුඩ් පිරමිඩ් එකේ එහෙම කාබෝහයිඩ්‍රේට් තියෙන. හැබැයි ඇමරිකාව දන්නවද ෆුඩ් පිරමිඩ් එක අනිත් පැත්තට ගෙනපුවා. හොඳට තේරුම් ගන්නවා මේ කියන කතාව. ඒගොල්ලන්ට තේරුණා මොකක්ද උනේ කියලා. ඒ දවස්වල ෆුඩ් පිරමිඩ් එක හරි. කාබෝහයිඩ්‍රේට් වැඩියෙන් ගන්න ඕනේ. ඇයි? අපි කොච්චර දේවල් කරාද? අද ඒවයි 10න් එකක් නොකර ඒ කාබෝහයිඩ්‍රේට් ලෝඩ් එක ඒ විදිහටම බාගන්න. කොච්චර වැරදිද? ඒ දවස්වල කරේ ඒවයි අපි 1000 එකක් කරනවා. පයින් යනවා, වතුර අදිනවා, දර බලනවා, පොල් කඩනවා, කුඹුරු කොටනවා. අර පිඟාන නම් ඇදහින්නේ. මේ වගේ වතුරනේ ඉලොඩු පොඩ්ඩක් දාගෙන. අපි කියන්නේ මස් මාළු කිරි බිත්තර පොල් සම්පල් ඉලවලු ගොඩාක් අඩංගු කොළ පාට ඉලවලු ගොඩාක් අඩංගු ආහාර වේලකට යන්න. අතුරු ආවාද. දැන් මේ කිව්වොත් අතුරුආවාද නැද්ද? තියෙනවා. ඒ කියන්නේ හොඳට කාලා හොඳට පාස්තින් ඉන්න ගියාම මොකක්ද අතුරුආවාද? පුද්දක් බඩගිනි හැදෙන්නේ. බඩගිනි හැදෙන එකට ඉතින් ඕගොල්ලෝ වොරි වෙනවද? කනගාටු වෙනවද? දියවැඩියා රෝගීන්ගෙන් 50%ගේ වකුගඩු නරක් වෙනවා. දියවැඩියා රෝගීන්ගෙන් 25%ගේ ඇඟිලි, අතපය, කකුල් අයින් කරන්න වෙනවා. දියවැඩියා රෝගීන්ගෙන් 60%කට ප්‍රවණතාවයක් දක්වනවා හෘද රෝග සඳහා. පොඩක් පටගෙන යනවා මොකෝනේ. හැබැයි මුල් කාලේ විතරයි. මේකට පුරුදු වුණාට පස්සේ ඔබ සතුටු වෙවි තමයි මේ කරන්නේ. පුදුමාකාර සතුටක් භුක්ති විඳින්න පුළුවන් ක්‍රමවේදය. ඊට පස්සේ බෙහෙත් නිසා සීනි මට්ටම අඩු වෙන්න පුළුවන්. ඒක ලොකු අතුරු ආබාධයක්.
බෙහෙත් ගන්න අය කරන්නේ බෙහෙත් ඔක්කොම අමුරම කටේ දාගෙන ඉවර වෙලා වතුර බීලා ෆාස්ටින් එකක් තියෙනවා මම කියන හරිම ක්‍රමවේදෙදම මොකද වෙන්නේ සීනි අඩු වෙනවා ඉහළින් දාලා තියෙන කෙමිකල් ගොඩාක් සීනි අඩු කරලා එහෙනම් අපි කියනවා මේ ක්‍රමවේදය දියවැඩියා රෝගයේ බෙහෙත් ගොඩාක් ගන්න කෙනෙක් නම් ක්‍රමක්‍රමයෙන් මේ ක්‍රමවේදයට අනුගත වෙනවා. කල් ගන්න අවුරුද්දක් දෙකක් කල් අරගෙන ඊට කරගෙන යන්න. එක සැරේ කරන්න යන්න එපා. ටික ටිකයි මේ හොඳ ක්‍රමවේද අපි වලට අනුගත වෙන්න ඕන. අනිත් එක ඔබට තේරුම් ගන්න පුළුවන් ගෙදර ග්ලූකෝමීටරයක් තියෙනවා නම් ඇඟ ඇතුලේ සිදුවෙන ක්‍රියාවලිය මොකක්ද කියලා. බෙහෙත් ලෙඩ වෙනකොට බෙහෙත් එකතු වෙනවා. ලෙඩ අඩු වෙනකොට ස්වභාව ධර්මයේ විසින්ම බෙහෙත් අඩු කරගෙන බලන්න කොච්චර සාර්ථකද කියලා නේද? මට ඇත්තටම අද කිව්වේ පෝෂණය සම්බන්ධයෙන් වැඩසටහනක් කරන්න කියලා පොඩ්ඩක් වෙනස් කරලා ඉංග්‍රීසියාවට එක දැම්මා. ওই දෙක අතර ලොකු වෙනසකුත් නැති නිසා ඒ එකම මම ආවේ කොහොම හරි ඊවැඩියාවට ගහන්න තමයි. ඊවැඩියා පරිශ්‍රණායතනයේ නිර්මාතෘ අපි කතා කරන්නේ දියවැඩියාව. අපිට ඕන දියවැඩියාව නැති කරගන්න. ඊළඟට මහත්ය මට ඇවිල්ලා කියන්නේ කොයිද? ඉතින් දැනට වැඩුවාම මුළු ජනගහනයේ 4 එකක් විතර 125ක් විතර දියවැඩියා රෝගී දියවැඩියා මුල් අවදී හරි ඉන්නවා. ඉතින් මට කිව්වේ දියවැඩියාවට ගහන්න තමයි. මම ආවෙත් දියවැඩියාවට ගහන්න. ගැහුවේ දියවැඩියාවට. හැබැයි වැදුර මේ ඔක්කොට එක ගලේ කුරුල්ල දෙන්නයිනේ අපි අහලා තියෙන්නේ 2 words in one stone. නමුත් මම අද එක ගලයි ගැහුවේ කුරුල්ලෝ 20ක් 30ක් බිම දාලා යනවා. බලන්න මුලින්ම දියවැඩියාවට ගැහුවට වැදුනේ මොනවද කියලා. අධික රුධිර පීඩනය වැඩි නම් අඩු වෙනවා අඩු නම් වැඩි වෙනවා. මේ කියුවේ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආතරයිටිස් ටික අයින් වෙලා යනවා. අයි ඉන්සුලින් ප්‍රතිරෝධය නැති වෙලා යනවා. අපි ගැහුවේ ඉන්සුලින් ප්‍රතිරෝධය නැත්තම් ඊට පස්සේ මානසික ආතතිය, කොලෙස්ටරෝල් ගැන අපි ගමු. ඒ කොලෙස්ටරෝල් වැඩි වෙනවා. අපි කතානේ ෆාස්ටින් ඉන්න කෙනෙක්ගේ කොලෙස්ටරෝල් තියයිද? ඔබ දන්නවද? පැය 72ක ෆාස්ටින් එකකින් කැන්සර් එකක් අයින් කරගන්න පුළුවන් කියලා දැන් හොයාගෙන තියෙන්නේ. ඒක හොයාගත්තු විද්‍යාඥයන්ට නෝබල් පැයක් ගත්තා 2016 දී. මම දැන් මේක ඉස්සරහට එන්නේ මොකද කියලා. එතකොට පැය 72කින් පිළිකාව වැනි දෙයක් අයින් කරගන්න පුළුවන් නම් ෆාස්ටින් එකකින් කොලෙස්ටරෝල් තියයිද? පැය 16ක් වගේ එනකොට නේ. ඇඟ ඇතුලේ තියෙන කොලෙස්ටරෝල් අයින් කරලා දානවා. ඩයටරි කොලෙස්ටරෝල් අයින් කරලා දානවා. ආත්මාවේ තැපත් කරව පැටි ටික එක ටික අයින් කරලා දානවා. එහෙනම් ඊට පස්සේ අපි ගමු මානසික ආතතිය කියහම කියනවා. මෙන්ටල් කොහොම වෙලාවට අපි කියනවා අපිට මේ ඒකාග්‍ර කරගන්න බෑ. ඇත්තටම මටත් ඕක පොඩ්ඩක් ඒ ප්‍රශ්නේ තිබුණා. මම මගෙන්ම උදාහරණයක් ගන්නම්කෝ. මම ඒ දවස්වල මේ සිවිතේ වැඩසටහන් කරා කීවේ. බලන්න පුළුවන් මේ ටීවී එකවල තියෙනවා. මම කල්පනා කරා දැන් මට හරි බයයි. හරි මේ කැමරාවල් ගහලා තියෙනවා. මුළු ලංකාවට කියන්නේ කවුරු හරි මොනවා හරි ප්‍රශ්නයක් මට දාවිද දන්නේ නැහැ. කියලා හිත බයයිනේ. මම කල්පනා කරා දැන් ඉතින් මම මේකට පිළියමක් හොයන්න ඕන මම මේකට දැන් ඇයි මම කලබල වෙන්නේ කියන එකට. අපි බැලුවාම අරහතුන් වහන්සේලා කවුරුත් එහෙමත් කලබල නැහැ. ශාන්ත මේ කෑම පිළිවෙල හොඳට ගන්න අය කොහොම ශාන්තයි වගේ. ඔබ දන්නවද මම මේක ජයගත්තේ කොහොමද කියලා? මම මේ වැඩසටහන් වලට යන්නේ පැය 20ක් නිදාහාරවල ඉඳලා. පැය 20ක් නිදාහාරවල හිටියට පස්සේ ඇඟ පටන් ගන්නවා ෆැට් බර්න් කරන මූඩ් එකට යවන්න. ඊට පස්සේ මෙන්ටල් ක්ලැරිටි එක එන්න පටන් ගන්නවා. කොහොම සංසුන් වෙනවා. හොඳට පේනවා ගොඩක් දේවල්. අහන ප්‍රශ්නෙට ලස්සනට උත්තර දෙනවා. ලොකු වෙනසක් ඇති වෙන විදිය තවන්න තියෙනවා. හොඳ ක්‍රමවේදය. හොඳට තේරුම් ගන්න මම ජයගත්තේ එහෙමයි. මට වෙනද මේ මයික් එක අරගෙන මෙහෙම මේ ටිකක් අතර කතා කරන්න බෑ. ඇයි? කොහොමද අපි ඒක ජය ගන්න ක්‍රමයේ හොයාගත්තේ ෆාස්ටින් එකක් කරනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න ෆාස්ටින් එකේ ඉතරද වැදගත්.
බඩවැල් ආශ්‍රිත රෝග. ගොඩක් අය ગેස්ට්‍රයිටිස් කොච්චර ප්‍රශ්න තියෙනවද? අපි දන්නවා ඇත්තටම ગેස්ට්‍රයිටිස් වලට ගන්න බෙහෙත් ඔබ දිගටම ගන්නවා හැමදාම ගන්නවා. 1980ට කලින් හැබැයි ප්‍රශ්න තිබුණේ නැහැ. පස්සේ අපිට මේ ප්‍රශ්නය ආවේ ඉන්සුලින් ප්‍රතිරෝධයක් ඇති වෙච්ච තමයි. එතකොට ગેස්ට්‍රයිටිස් වගේ වල ආශ්‍රිත රෝග නිකම්ම අයින් වෙලා යන ක්‍රමවේදය මේක. එතකොට හදවත් ආශ්‍රිත රෝග පිළිකා, පැටි දිව, මද සරුභාවය, ලිංගික දුර්වලකම්, ස්ථූලභාවය යන රෝගවලින් අත්මිදීමට අවශ්‍ය පසුබිම ඇඟ තුල ඇති වේ. අපි යම් ක්‍රමවේදයක් කරගෙන ගියා මේ ලැබිච්ච බෝනස්. බලන්න පොඩි වැඩක්ද කියලා නේද? පොඩි බෝනස්ද තියෙන්නේ. කවුරු හරි කළා අපි හිතමු එයාට තියෙන්නේ ස්ථූලභාවය විතරයි වෙන මොකුත් නැහැ. අපි කියනවා ස්ථූලභාවයේ ඇතුළු බෝ නොවන රෝගවලට තිත තැබීමේ විද්‍යාත්මක සංකල්පය. මේ කිව්වේ. අපි කෙනෙක් කියනවා වෙන මොකුත් නැහැ. එයාට තියෙන්නේ අධික රුධිර පීඩනය විතරයි. මේ ක්‍රමවේදය කරගෙන යනවා අධික රුධිර පීඩනය ඇතුළු අනෙකුත් බෝ නොවන රෝගවලට තිත තැබීමේ විද්‍යාත්මක සංකල්පය. හරිද? එතකොට ඕනම කෙනෙක් මේ කියන ක්‍රමවේදයට අනුගත වුණාට පස්සේ ඇඟ ඇතුලේ ලොකු වෙනස්කම් වගේක් වෙලා ෆැට් බර්න් කරන මෝඩ් එකට ගිහිල්ලා නියුට්‍රිෂනල් කීටෝන්ස් හදලා පුළුවන් තරම් ඔබ නිරෝගී පැත්තට යොමු කරලා දාන්න. මොකක්ද ක්‍රමවේදය? මෙච්චර වගේ සරලව කිව්වොත් ડોક્ટર හිසන් පහලස්සට කියනවා put less sugar in. ඇතුළට sugar දාන එක නවත්තන්න. ඇයි මේ sugar මෙච්චර දාන්නේ? To burn off remaining sugar, ඇඟ ඇතුලේ remaining sugar අනවශ්‍ය විදිහට අපිට පෙරචන පුවැලි ටික හදන්න intermittent fasting. එච්චර. මම කිව්වේ ඔය ඔක්කොම එකතු කරලා සරලම ක්‍රමවේදය එච්චර. ඔබ දන්නවද මේ ක්‍රමයේ කරගෙන යනකොට තව ලස්සන වැඩක් වෙනවා. කාලය ඉදිරි වෙන්න පටන් ගන්නවා. ඒකයි මම උනත් මේ ටක්කාගේ මේ වැඩසටහන් වලට එන්නේ. අපි කාලය ඉදිරි කරගන්න ක්‍රමයේ දැනගෙන ඉන්නවා. ඔබ මේ ක්‍රමවේදයේ කවදා හරි ගෙදර හැමෝම එක පුරුදු වුණොත් ඔබට පැය 5ක් විතර ඉදිරි කරගන්න පුළුවන්. පන්සලකට යන්න, ෆිල්ම් එකක් බලන්න, මුදුවරේ ඇවිදින්න. කැලේ පොඩ්ඩක් ගිහිල්ලා ඇවිදලා යාළුවෙක් එක්ක කතා කරන්න පුළුවන්. පැය 5ක ඉතුරුවක් ගන්න පුළුවන්. මුදල් ඉදිරි වෙන්න පටන් ගන්න ඔබ දන්නවද? මේ ක්‍රමවේදය ඔබ ගෙදරට අනුගත වුණොත් අපි බලලා තියෙන සාමාන්‍යයෙන් ගෙදර 4 දිනක් 5 දිනක් වගේ ඉන්නවා රුපියල් 10000 15000 විතර ඉතුරු කරගන්න පුළුවන්. අපි දැන් අපතරව කන්නේ අපි අමතරව කන තැනින් තැන ගිහිල්ලා කන වැරදි ආහාර වලට මුදල් ගිහිල්ලා තියෙනවා. ගෙදරින් හදාගන්න තත්ත්වයෙන් උසස් ගුණාත්මක දේශීය ආහාර වේලට නෙමෙයි මුදල්. එහෙනම් මේ ක්‍රමවේදය හරහා 10000 15000 විතර ගෙදර ඉතුරු කරගන්න පුළුවන්. නිරෝගී බව ලැබෙන්න පටන් ගන්නවා. ඒක ලොකුම දෙයක් නේ. මේක කරගෙන යයි කියන්නේ බලාපොරොත්තු වෙන්නේ මේ ක්‍රමවේදය කරගෙන යනකොට නිරෝගී බවක් ලැබෙනවා. අරවට අමතරව මේ ලැබෙනවා. හොඳේ තරුණ බවක් නැවත ලැබෙන්න පටන් ගන්නවා. ගොඩක් අය තරුණ වෙන්න ගොඩාක් කරනවා නේද? ග්ලූටපයෝන් වගේ රොබෝට් යනවා ස්වභාවික ප්‍රතිօක්සීකාරක ඊයම විකුණන්න රුපියල් 30000 40000 විතර පොඩි කැප්සූල් 15කට විතර එකක් හරියනවද? නෑ බොරකම් විතරයි. බොරු වැඩ කරන්න එපා. තේරුමක් නැති වැඩ. හැබැයි ඔබ දන්නවද තරුණ බව ඇති වෙන්න ටිකක් මිලයි. ටිකක් අමාරුයි. ඔබ ෆාස්ටික් එක පැය 16 17 18 වගේ පන්නන්න ඕන. පැය 17ක් පැන්නුවොත් ඔබේ ශරීරය වෙනම මෝඩ් එකකට යනවා. ඇඟ ඇතුලේ තියෙන නරක අනවශ්‍ය අයින් කරන්න ඕන කුණු කන්දල් ටික අයින් කරන්න පටන් ගන්නවා. ග්ලූටෝතයන් වගේ ප්‍රතිօක්සීකාරක ඇඟේ හදන්න පටන් ගන්නවා. ඒකම growth hormone එක අවුරුදු 30න් පස්සේ අඩු වෙවි යන growth hormone එක ස්ටිමියුලේට් කරන්න පුළුවන් එකම ක්‍රමවේදය ෆාස්ටික් එක. ඒ හරහා ඔබ තරුණ වෙන්න පටන් ගන්නවා. තරුණ බව ලැබෙනවා. හැමතිස්සෙම අපි තරුණ වෙනවා. ඔබ දන්නවද අවුරුදු 15 කට තරුණ වෙන්න පුළුවන්.
අවුරුදු 15කින් ඔබ බස්සට ගියොත් ඔබට ඒ කාලේ අවුරුදු 15කට කලින් මේ ලෙඩ මොකුත් තිබුණේ නැහැ. එතෙන්ට යම් හැබැයි ටිකක් නිලයි පැයදාසේ පන්නන්නව ආසින්නේ. මේ යෝග අභ්‍යාස හරිය වැදගත්. අපි කතා කරන්නේ හෝලිස්ටික් වෙදකමක් ගැන. සිත කය ආධ්‍යාත්මය තුනම කොට දාන්න. ඇත්තෙන්ම ආයුර්වේදයේ තමයි හරිම ඩෙෆිනිෂන් එක මේකට දීලා තියෙන්නේ. සිත කය ආධ්‍යාත්මයක් ගැන ඒ දවස්වල ඍෂිවරු බොහොම ලස්සනට කතා කරලා තිබුණා. සමදෝෂ සමානිශ්චය සමදාතු මල ක්‍රියා ප්‍රසන්නාමේ ප්‍රියමනං සස්ත ඉච්ඡාවිදීයති. දැන් WHO එක පිළිගන්නේ ඒ ආයුර්වේද පැහැදිලි කිරීම. හොඳට තේරුම් ගන්න. අපි ඒ ක්‍රමේ සඳහා යෝග වලින් ගන්න පුළුවන් ගොඩාක් කතාවක් තියෙනවා. යෝග ජීවිතය කරගන්න. අපි ටික කරන්න මතය වගේ. පොඩි දෙයක් නෙමෙයි මේක. යෝගත් එක්ක අපිට බැඳිච්ච සංස්කෘතියක් තියෙනවා. ඇත්තෙන්ම මේ මුළු විශ්වයටම ස්තුති කරගෙන මුළු ජීවිතේ ජය ගන්න ක්‍රමවේදයක්මයි යෝග කියන්නේ. එතකොට මම මෙච්චර වෙලා කතා කරේ හැබැයි අනදයක් ගැන කෑම ගැන හැබැයි යෝගවල වෙන ලස්සන ක්‍රමවේද තුනක් කතා කරනවා. නිරෝගී වෙන්න. මම කතා කරේ ෆාස්ටිං එකක් ගැන. ආහාර ගන්නවා කියන්නේ ආහාරය ඖෂධයයි නිරාහාරය පරම ඖෂධයයි කියලානේ. හැබැයි අපේ ශාස්ත්‍රුන් වහන්සේලා ඒ උත්තම තත්ත්වයට වෙන ලස්සන ක්‍රමවේදයක් තියෙනවා. ඒක කතා වෙන්නේ යෝගවල. ඔබ දන්නවද? විරාම 4 එක දිගටම කතා කර ඉඳලා විරාම 4 එක ආසනයක කිසිම කතාවක් නැතුව තූෂ්ණිම් භූතව විනාඩි 15ක් විනාඩි 10ක් විනාඩි 5ක් ඉන්න පුළුවන් නම් ඔබට කොච්චර සහනයක් ලැබෙයි. මුදු කරලට ගිහිල්ලා බලන්න ඉඳලා විනාඩි 15ක් එක වචනයක් කතා කරනවා. ඊට පස්සේ විරාම සොසන. ඒක කියන්නේ ඕනෝද? මම විරාම කිව්වේ ෆාස්ටිං එකක් ගැනනේ. විරාම ආහාර ක්‍රමයක් මම කිව්වේ. හැබැයි විරාම සොසන කොච්චර දුරට අපි නිරෝගී කරන ක්‍රමවේදයක්ද? හොඳ හුස්මක් අරගෙන මේක පටන් ගන්නකොට මම දිල කරන්න මහත්ය මේ අයට කිව්වා. හොඳ හුස්මක් අරගෙන පිට කරනවා. මොකද්ද? ඉන්ටර්මිටන්ට් ශ්වසන. වෙන මොකක්වත් නෙමෙයි. ඉන්ටර්මිටන්ට් බ්‍රෙත්. හරිනේ? ඊට පස්සේ විරාම චලන. ඔබ ඇවිද අතපය වේදු කතා කර දවස් 30 මේකේ. හැබැයි ඒක යෝගාසනයක හරියට හිටියනම් ඉන්න වෙලාවකට කොච්චර දේවල් ලැබෙනවද? ගොඩාක් දේවල් ලැබෙනවා. ඒකට පරිශන කිරීලා අපි පරිශන කතා කරන්නේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එක ගැන විතරයි. මම හිතනවා කොළඹ යුනිවර්සිටි එකත් එක්ක එකතු වෙලා හරි මේ තුන ඔබතුමියට ඒක දිනකරන මහත්යටත් බාරයි මේ ගැන හොඳ පරීක්ෂණයක් කරා. එහෙනම් ඒක ඉතාමත්ම වැදගත්. ජයගත හැකි මගක් ගැන පොඩ්ඩක් කියන්න බෑ. දැන් මේ ඔක්කොම කියලා ඉවර වෙලා අපි නිකන් මේක මේ කැමති නෑ මෙතන කතාවේ. තරුණ ළමයි ඉන්නවා. ඒකම අපේ ළමයිනොත් දැන් මේ තරුණ අය ඉන්නවා අපේ ළමයි. නේ. එතකොට ඒ අයට මේ පරිවිඩේ නම් දෙන්න ඕනේ. ජයගත හැකි මග කුඩා නිවසක් විශාල ගෙවල්ක් තියෙනවා. අපි මොකද කරේ? අපේ කාලේ අපිට මේව කියලා දෙන්න කවුරුත් හිටියේ. මහා ගෙයක් හදාගත්තා. ගෙවත්ත පොඩ්ඩක් ගන්න පොල් බැලයක් ඉඳගත්තා පිරිස් බැලයක් ඉඳගන්නවා ඉඩ නැහැ. අද කවුද ඒවා ඉන්නේ? උගුඩුව මීයෝ ගැරන්ඩි උඩ කට්ටුවද අපිට උඩට යන්න විදියකුත් නැහැ. අපේ ළමයිනුත් රට අපිට සිද්ධ වෙනවා පොඩි මහා ගේක පොඩි කාමරයක දෙන්නට ඉන්න. මොකද්ද කරපු බෝරුකම? ඒකට කොච්චර ණය වුණාද අපි? ගොඩාක් හතරවල තියෙන හැම ලෝන් එකක්ම ගැව්වා. අන්තිමට අපේ ලෝන් එක ගෙවුවා විතරයි නේ ජීවිතය වින්දාද? කැලේකට ගියාද? මුදු පෙරළ ගියාද? ෆිල්ම් එකක් බැලුවද? මොකුත් නෑ. අපරාධයි.
ළමයි අමාරුවේ දාන්නේ. ළමයින්ට කියන්න මේ පණිවිඩය දෙන්නම ඕන. කුඩා නිවස විශාල ගෙවත්ත. ඇයි මෙච්චර මම මේකට බරක් දෙන්නේ? ඇයි? ගෙවත්ත කියන්නේ ඖෂධ නිෂ්පාදනකාරය. ආහාරය ඖෂධය. ඒ දවස්වල පොත් තිබුණානේ අපේ ගේ වටේට. ආත්තම්මගේ ගේ වටේට. එහෙනම් ඖෂධ නිෂ්පාදනාගාරය ගෙවත්ත. කුස්සිය මොකක්ද? ෆාමසිය. කුස්සිය ෆාමසිය ඖෂධ නිෂ්පාදනාගාරය තියෙනවා. මේකේ සුපිරි වෛද්‍යවරියක් හිටියා. අපේ අම්මා අපිට කෑම ටික හදලා දුන්නේ දුරුමුවන් සරණේ කියලා. මේ වෛද්‍යවරියා අපි අමතක කළා. 1980ට පස්සේ මේක සිද්ධ වුණේ. ඔබ තාරාවෝ ඉගිලෙති ටෙලි නාට්‍ය බැලුවනම් වේදිකා නාට්‍ය බැලුවනම් මේක හොඳටම තේරෙනවා. ඒක හරිය ලස්සනට මේක කියලා දෙනවා. මේ සාර්වපිත්තර ලෝකෙට පිළියයි. කොළොන්තොටින් නැව් නැගිය අපේ රටේ මනුස්සකම විතරක් නෙමෙයි. කොළොන්තොටට ගොඩ දැස්සේ අමනකම විතරකුත් නෙමෙයි. කොළොන්තොටින් ගොඩ දැස්සේ ගොඩාක් දේවල්. ඇත්තටම 1980ට පස්සේ අමනකමට අමතරව තව ගොඩාක් දේවල් ආවා. අපි කියන දේ ඒව දන්නව නේද? ඒ කියන්නේ මේ විදිහට මෙච්චර සා ප්‍රමාණයක් ආවේ ඒ නිසා. එතකොට එහෙනම් ඔබගේ ඉල්ලීමක් කරනවා. මෙතන ඉන්න තරුණ ළමයින්ගෙන් ඉල්ලීමක් කරනවා. අපි වැටිච්ච වලේ වැටෙන්න එපා. මොකද්ද? එකක් මහා දේවල් හදාගත්තු එක ඊළඟට පුංචි පවුල රත්තරන් කියලා ලෝක අමාරු කරනවා. හොඳට තේරුම් ගන්න. එතනත් අමාරු වෙන්න එපා. තරුණ අය මේ කතාව ඒ කියන්නේ අදුම තරමින් ක්‍රිකට් ටීම් එකක් හැදුවේ නැත්නම් කමන්නේ වොලිබෝල් ටීම් එකක් හරි හදන්නේ කියලා අපි කියන්නේ. නැත්තම් ලොකු අමාරුවක වැටෙනවා අපිට ඒ අනාගතේ හේන නිසා කියන්නේ. අපි අමාරු වෙච්ච තැන්වල අපේ ළමයි අමාරු දාන්න බෑ. පාපැදිය භාවිතය අවුවේ ගමන් බිමන් යන එක පුළුවන් තරම් වැඩි කරන්න ගහ පොළට ආදරය කර ස්තුතිවන්ත වෙවි අපි පාපැදිය භාවිත කරමු. ඇයි මම මේ පාපැදියක් ගැන කියන්නේ කොයි වෙලෙත් සහ පයින් යන්න කියන්නේ අවුවේ යන්නේ කියන්නේ? ඔබ දන්නවද පහුගිය අවුරුදු 5 දියවැඩියාව කියන්නේ දියවැඩියාවට ගන්න බෙහෙත් වල සේල් එක තමයි ලෝකේ තියෙන ලොකුම සේල් එක විදිහට අපි අඳුන්වන්නේ. ඒ සේල් එක එක්සිට් කරා විටමින් D වල සේල් එක. විටමින් D වල සේල් එක වැඩි දියවැඩියාව ගන්න බෙහෙත් වල සේල් එකට වැඩි. හැම තුන්ඩුවකම විටමින් D තියෙනවා. ලෝකෙ මේ කතාව පිටත් වැඩි ප්‍රබලයි. ලංකාව වගේ පැය 12ක් ඉර හොඳට පායන රටකත් මේක මේකම නම් වෙන රටවල් වල කොහොමද ඇත්තනේ? පුළුවන් තරම් අවුලියක්. ස්තුතිවන්ත වීම හරි වැදගත්. ඇත්තටම අපි මේ ආයතනයේ එනකොට තිලකරත්න මහත්තයා දකින්නකොට මේ මයික් එක ගන්නකොට මෙතෙන්ට මේ දේශනය අහන්න අමාරුවෙන් ආවා. රත්නපුරේ ඉඳලා බයිසිකලයක් ඇදගෙන ආපු මහත්තයෙකුත් මෙතෙන්ට එයි. හිතලා බලන්න පොඩි චරිතද කියලා. මහා වීර චරිතද නේ. අපි අගේ කරා. බලන්න එහෙනම් අපි ස්තුතිවන්ත වෙන එක තමයි දිගටම කරේ. මම මේ මයික් එක ගන්නකොට බලනවා මුළු ස්වභාව ධර්මයට තමයි ස්තුති කරා. පාහනි පාක් කරාද මෙතෙන්ට ආවද මේ ගහ කුලද බෝගාද අතන පල්ලෙහා ඉන්න සිල්ලැත්තොද දැක්කහම අපේ හිත දිනා යනවා නේද? ස්තුති කර කර තමයි සතුටින්මයි මෙතෙන්ට එන්නේ. සතුටම අපි විඳ මේ වැඩසටහන් කොහොම සරලව ඔයගොල්ලෝගේ කියලා දෙනවා. ඒ නිසා ඔබ උදේ නැගිට වෙලාවෙ ඉඳලා රෑ නිදිය ගන්න වෙලාව වෙනකම්ම ගොඩක් දේවල් කරන්න ඕනේ නැහැ. ස්තුති කරගන්න. ස්තුති කරගන්න. ඔබගේ ඇගේ ඔබ ස්තුතිය කරනකොට වැඩේවි ගොඩාක් තියෙනවා. කරුණාව, මෛත්‍රිය වගේ බරපතල දේවල් වැඩේවි. වැඩේ දේවල් වැඩෙන්න අරින්න කරන්න පුළුවන් සරල වැඩ විතරක්. උසට සායරන බර කවුරුත් හදාගන්න. එච්චරටම මේකට බරක් දුන්නේ නැහැ. උසට සායරන බර ඔබ දන්නවද? අවුරුදු
18යි වයසේ කෙනෙක් ඉන්නේ. එයා කිලෝග්‍රෑම් 5යි වැඩි. කවදා හරි දියවැඩියාව හැදීමේ සම්භාවිතාවය 95%යි. එයා බර කිලෝග්‍රෑම් 10යි. අවුරුදු 18යි. කවදා හරි දියවැඩියාව හැදීමේ සම්භාවිතාවය 100ට 270යි. 270ක් විතර ඉන්නේ. බරත් එක්ක වතාවක් තියෙනවා. බර වැඩි වෙන්න දෙන්න එපා. හැබැයි බර නැති කරගන්න ඕන කොහොමද? බේත් දීලා. දුර කරන්නේ. ඒක කරා. එකම ක්‍රමයේ ඉන්සුලින් ප්‍රතිරෝධය නැති කරන්නේ. ඉන්සුලින් ප්‍රතිරෝධය නැති කරන්නේ කොහොමද? ඇතුළට sugar දාන එක අඩු කරලා විතර put less sugar in to burn off remaining sugar, intermittent fasting. මේ අපි පොතක් පරිවර්තනය කරා බැරිම දැන. ලෝකේ තියෙන හොඳම පොත. වෛද්‍ය ජීසන් පාන්. එයාගේ පරිවර්තනය මහාචාර්ය දයානන්ද ගෝරමාත්‍යා අපේ සෙන්ටර් එකේ මහාචාර්යවරයා මේක පරිවර්තනය කරා දියවැඩියාවෙන් අත්මිදිය හැකි මඟ. මේකේ ලස්සන වචනයක් තියෙනවා. Prevent and reverse type 2 diabetes naturally. Naturally ඉඳලා තමයි අපි මෙහෙම ඇවිල්ලා කියන්නේ. නැත්නම් අපිට කියන්න අයිතියකුත් නැහැ, කියන්නේත් නැහැ. එතකොට ඇත්තටම මේක එලි දක්වන දවසේ අපි මේක කළු කරෙන්නේ උවේ. මේක විශේෂ පොතක්. ඇත්තම කියනවා ගොඩක් එසේ මෙසේ කතාවක් නෙමෙයි මේක කියන්නේ. දියවැඩියාව ඇතුළු බොහෝ රෝග වලට තිත තියෙන විද්‍යාත්මක සංකල්පය. එදා 400ක් විතර හිටියා. අපි විශ්වාස කරනවා 33 කෝටියක් දෙවිවරුත් අපි එක හිටියේ. මේක එදා ඉඳලා අපේ වැඩසටහන අපි කරන දේවල් හරහා අපිට ලැබෙන ප්‍රතිචාර අනුවත් දියවැඩියාව රෝගීන් සහ දියවැඩියාවට ගැඹුරුතාවයක් දක්වන අය සුවපත් වෙන ක්‍රමවේදයක් අපිට පේන නිසා අපි ඊටම ශක්තිමත් මේ වැඩ පිළිවෙල තාමත් කරගෙන යනවා. මේ දියවැඩියාව සම්බන්ධයෙන් මුලින් අපි එළි දක්වපු පොත මේකේ හැබැයි අර රිවර්ස් කරන අලුත්ම නවීනතම ක්‍රමයක් කියපු ක්‍රමේ නෙමෙයි තියෙන්නේ. නමුත් දියවැඩියාව සමග මුදින් ජීවත් වෙන ක්‍රමය තමයි ඒ දවස්වල අපි කියෙන්නේ. ඔබට පේනවද මේ මම දාපු මේ ඔයාලට පේනව නේද? මේ තියෙන්නේ බස් එකක් ගිහිල්ලා පාලමට හිර වෙලා තියෙනවා. හොඳට බලන්න බස් එක ගිහිල්ලා පාලමේ හිර වුණාම පාලම් පිළිබඳ විශේෂඥවරු ආවා. ප්‍රොෆෙසර්ස්ලා, ඉංජිනේර්ස්ලා ඇවිල්ලා කිව්වා මම මේ පාලම ගැන හොඳට දන්නවා. මේකේ මුරිච්චීද ඇනද ඔක්කොම දන්නවා. මේක හදලා තියෙන්නේ මොනවද කියලා දන්නවා. ඒ නිසා මම පාලමෙන් අඟලක් විතර කපලා දාලා බස් එක අරන් දෙන්නම් එළියට. නරක නෑනේ. ප්‍රොෆෙසර්ස්ලා කිව්වේ මහාචාර්යවරු කිව්වේ ඉංජිනේරුවෝ මේ සදා හිටපු. හොඳ ක්‍රමයක් නේද? හරි. බස් එක හදපු අය ආව ඉංජිනේරුවෝ ඉහළම අය. ඒ අය කිව්වා මම බස් එකේ වහල අඟලක් කපලා දාලා අර ඒක පාලම කපන්නනේ. වහලා අඟලක් දෙකක් කපලා දාලා බස් එක අරන් දෙන්න. ආපහු තිබුණු විදිහටම හදාගන්න. හැබැයි ඔරිජිනල් තත්ත්වේ නැති. පාලමෙන් කැපුවට පස්සේ ඔරිජිනල් තත්ත්වේ නැති වෙනවා. ගොඩාක් මුදලකුත් යනවා. දවස් ගානකුත් යයි නේද? මේකේ මේ ඊට වැඩි සරල ක්‍රමයක් නැද්ද ගොඩ දාගන්න? කොහොමද කරන්නේ? අයර හතරේ උලන් යනලා මේ වාහනේ බස් එක පොඩ්ඩක් ගන්න පුළුවන්කම තියන නේද? මම කියන්නේ ආවේ දියවැඩියාව පරීක්ෂණ ආයතනයේ වෙන්නේ. දියවැඩියාව ඇතුළු බොහෝමඩ රෝගවලට උලන් පොඩ්ඩක් යවන ගොඩේ. ඇගේ ඔරිජිනල් තත්ත්වෙ නැති කරගන්න එපා. පැහැදිලිද? ඖෂධයක තිබිය යුතු ගුණාංග. මාස්ටර් ෆාමසිස්ට් කෙනෙක් මේ ඖෂධ වේදිකේ උගන්වනවා. ඖෂධ වේදිකේක තිබිය යුතු ගුණාංග මොකද්ද? සොයා ගැනීම පහසු වෙන්න ඕන. ඖෂධයක් අපි හොයාගත්තොත් ඒක හොයාගන්න පහසු වෙන්න ඕන. අපි කියනවා අපි හොඳම ඖෂධය හොයාගත්ත දියවැඩියාවට. හැබැයි මේක අඟහරු ලෝකෙ කියන. වැඩක් තියෙන්න හොයාගත්තට අපිට වැඩක් නෑ.
ඊට පස්සේ මිල අධික නොවිය යුතුයි. අපි හොඳම ඖෂධය හොයාගත්තයි කියනවා. අපි කියනවා ඒක හැබැයි අවුරුදු 5ක් බොන්න ඕන එක පෙත්තක් ලක්ෂයක්. අපිට වැඩක් තියෙන්නේ අපිට කරන්න පුළුවන් අපි ගොඩේ මේ දියවැඩියා රෝගීන් මුළු ජනගහනයේ 125කට දියවැඩියා වේ කියලා දක්ක තියෙන්නේ. මේකෙන් ගොඩ දාගන්න පුළුවන් වේද අපේ රට? බැහැ. අනෙක් මේ සමග ප්‍රතික්‍රියා නොකළ යුතුයි. මේක බිව්වට පස්සේ මේ බෙහෙත වෙන කිසිම බෙහෙතක් බොන්න බෑ. ඒ හැම එකක් එක්කම ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් මොනවට බිව්වත් අමාරුවේ වැටෙනවා. එහෙනම් අපි ඒක හොඳයිද? ඒක අපිට ඒකත් ගන්න විදියක් නැහැ. අතුරු ආබාධ අඩු විය යුතුයි. අපි හොඳ බෙහෙතක් හොයාගෙන ඇවිල්ලා කියනවා දියවැඩියාව නිට්ටාවට සුවයි. වකුගඩු දෙක හැබැයි ඉවරයි. වැඩක් තියෙනවද එහෙම බෙහෙතකින්? ඊළඟ ගබඩා කිරීමේ පහසුව තියෙන්න ඕන. පරිහරණය ඉතාමත්ම පහසු වෙන්න ඕන. පරිහරණය අපි කියන හොඳම බෙහෙත අපි ගෙනාවා. මේ බෙහෙත හැබැයි විදින්න විශේෂඥ වෛද්‍යවරු දෙන්නෙක් ඉන්න ඕන, ක්වොලිෆයිඩ් නර්ස්ලා දෙන්නෙක් ඉන්න ඕන. අපිට මේක ගෙනල්ලා ගොඩ දාගන්න පුළුවන් වේද මේ බෙහෙත ගෙනල්ලා? බැහැ. ඊට පස්සේ ඵලදායී ප්‍රතිඵල තියෙන්න ඕන. ඕනම බෙහෙතක් ගෙනාවම ඵලදායී ප්‍රතිඵල තියෙන්න. අපි විකුණන බෙහෙත් ඇත්තටම කියනවා 100ට 60යි 70යි වැඩිම වුණොත් 75යි ඵලදායී ප්‍රතිඵල තියෙන්නේ. ඔබට මම මෙච්චර වෙලා කිව්ව ක්‍රමවේදේ ඵලදායී ප්‍රතිඵල ඔබ දන්නවද කොච්චරද කියලා? 95යි. අස්තමසම බෙහෙත. ඔබ මේ ක්‍රමවේදය මම මේ කිව්ව ක්‍රමවේදය මේ කියන ඖෂධයේ තිබිය යුතු ගුණාංග වලට ගහලා බලන්න. මම කිව්ව ක්‍රමවේදය කොච්චර ඇඩ්වාන්ස්ද කියලා. පළවෙනි එකට දා සොයා ගන්න අමාරුද? අදින්දට පටන් ගන්න පුළුවන්. පොඩිමේ ඉන්න ඕනද? තුණ්ඩු ඕනද? මොකුත් නැහැ. Tamanට පාඩුවේ කරගෙන යන්න පුළුවන් ක්‍රමවේදයක්. මිල අධික නොවිය යුතුයි. මිල අධික නෙමෙයි මුදල් ඉතුරු වෙනවා. මුදල් වියදම් වෙන ක්‍රමයක් මුදල් ඉතුරු වෙනවා. ඊට පස්සේ තව එකක් ගමු. අනේ බෙහෙත් සමග ප්‍රතික්‍රියා කරනවා. මං කිව්වොත් නෑ. සරල ස්වභාවික to prevent and reverse type 2 diabetic naturally. ගබඩා කිරීමේ පහසු ගබඩා කරන්න අර එහෙම තියා ගන්න ඕනද? සෙට් එකේ ඩාන්ස් එක රින 20 තියන්න ඕනද මේක නෑ. ෆ්‍රිජ් එකේ දාන්න ටූටුයි නෑ. ඊට පස්සේ ඵලදායී ප්‍රතිඵල 100%. පුදුමාකාර ක්‍රමවේදයක්. මේ ක්‍රමවේදයත් එක්ක අනිත් ඒවා සසඳන්නවත් බෑ. දහස් ගුණයක් ඉදිරියේ ඉන්නේ බෙහෙතක් එක. මේ කොලෙත් ඔබට දීලා ඇති මම. මේ කොලේ ගැන යමක් කියන්න. අපි මේ කිව්ව ඔක්කොම වැඩසටහනම එක කොලයකට ගත්තා. ඔබට මේ කොලේ අපි නිර්ලෝභීව ලබා දුන්නා. ඔබ මේ කොලේ ඔබ දන්නවද ඔබ මේ කොලේ වටිනකම කොච්චරයිද කියලා. ඔබට මෙතන තියෙනවා මම ලක්ෂ 200ක ගෝණියක්. මේ පැත්තෙන් තියෙනවා මේ කොලේ. මම ඔබට කියනවා ගෙදර යනකොට කැමති එකක් ගෙනියන්න කියලා. ඉල්ලීමක් කරනවා. ලක්ෂ 200 ගෝණිය ගෙනියන්න එපා. ඔය පොලේ ගෙදර ගෙනියන්න. පරම්පරාවක් ගොඩයක් ක්‍රමවේදය. රටක් අනිත් පැත්ත ගන්න ක්‍රමවේදය. සුන්දර ඥානසේ කියන ක්‍රමවේදය. සතුට මුක්ති විඳින ක්‍රමවේදය. මුළු පවුලම නිරෝගී වෙන මුළු පවුලම ඔය තියෙන ප්‍රශ්න නැති වෙලා 1980ට කලින් අපේ රටේ ඉඳපු සාරල සුන්දර මිනිස්සු නැවතත් ලංකාවේ ඇති වෙන ක්‍රමවේදය. හරි මම ඔය ඔක්කොම කියලා ඉවර වෙලා මුළු වැඩසටහනම පොලේකට ගත්තානේ. හරි ඒකත් ඔබට බර වැඩි කමන්නේ. යෝග කරන්න තියෙනවා වැඩ තියෙනවා ගෙවල් දොර ඔක්කොම අපට කරන්න මම තරහනේ. මෙන්න මේක විතරක් හරියට කරන්නකො. ඒ ඇති හොඳ. දිනකට හැබැයි සුපිරි නම් සුපිරි. තත්ත්වයේ උසස් දේශීය ගුණාත්මක ආහාර තමන්ගේ පොළවේ වෙන සහ ගුණාත්මක තෙල් පාන. සුපිරි කියන්නේ අඩංගු ආහාර වේලා වේල් දෙකක් පමණක් රස විඳින සමාජයක්. ඔය දන්නවා තුන් වේල කන්නේ රෝගී. දෙවේලක් කන්නේ හොඳ කාමභෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන් අය. ඒක හොඳයි. එක වේලක් කන්නේ යෝගීෝ.
යෝගියෝ කියන්නේ වගේ අය නෙමෙයි. කියන්නේ යෝග වෙනම කතාවක්. මේ යෝග නෙමෙයි. හොඳේ. ඔබ කාමභෝගී ජීවිතයක් ගත කරන්නයි මේ යෝගය ඉගෙන ගන්න. ඒකට අපි කියනවා දිනකට සුපිරි වේල් දෙකක් පමණක් රස විඳින සමාධිය. පමණක් කියන්නේ කතාවට බරක් දෙනවා. පමණයි. එච්චරමයි වෙන මොකුත් නැහැ. ඇති කරෝති මේ දියවැඩියා පරිශන ආයතනයේ පණිවිඩය අපිට මේවා ගොඩක් දේවල් කතා කරන්න අවශ්‍යතාවයක් නැතුව මේක අපි පූජේෂන් වලට කරන එකක් මේ කතා කරපො ඩයබටික් රිසර්ච් සෙන්ටර් අපේ ආයතනය අතර අපේ දැක්මක් තියෙනවා. අපි ඒක එච්චර ඇවිල්ලා හැමෝම දැනුවත් කරන්නේ. මොකද දැක්ම වර්ෂ 2035 දී තව අවුරුදු 10යි අවුරුදු 9යි තියෙන්නේ. දියවැඩියාව ඇතුළු ගෝණ රෝග වලින් තොර නිදහස් වූ දේශයක් ලෙස නැවත නගා සිටින්නදී කරන්න බැරි අභව්‍ය දෙයක් නැහැ. නැවත නගා සිටින්නදී අපේ සීයාවක් තමයි ඒ දවස්වල මේක කරා. ඒ තත්ත්වයට අපිට යන්නයි තියෙන්නේ. අභව්‍ය කරන්න බැරි වැඩක් නෙමෙයි. සුපිරි ක්‍රම වේදයක් තියෙනවා. සුපිරි අවශ්‍යතාවයකුත් තියෙනවා. එහෙම නොකියුවොත් අපිට නැත්තට නැති වෙන විදියට අපිට ඉස්සරහට පේනවා මුළු රටක් ජාතියක් කර කතා කරන්න හම්බෙන්නේ නැහැ කියන එකක් තියෙනවා. අපේ මුතුන් පිටු කැල්ලක් තියෙනවා. තව අවුරුදු 9ක් අපිට තියෙනවා. අපි නම් වැඩේට බහැලා ඔබත් වැඩේට බහිනවද කියන ප්‍රශ්නේ විතරයි අපිට තියෙන්නේ. බොහොම ස්තුතියි මේ අවස්ථාව දුන්නට. ඊළඟට මහත්තයා අපි ඔක්කොම එකතු කරනවා. ඇත්තම කියන්නේ කොළඹ යුනිවර්සිටි එකේ ඇදලා ඒ වගේ අය අපි මෙතෙන් එකතු කරන්නේ යම් ආරෝපණයක් ඇතුළත. මෙවැනි වැඩ තව තවත් කරන්න ඔබතුමාට හැකියාව ලැබේවා. අපි දන්නවා ඔබතුමා ලොකු කාර්යයක් මෙහෙ කරන විදිය. ඕන අවස්ථාවක අපි එන ඔබ වෙනුවෙන් ඕනම වෙලාවක අපිට වැඩ නැහැ. අපිට තියෙන එක වැඩේ දියවැඩියාව ජය ගන්න විතරයි. එහෙනම් බොහොම ස්තුතියි. නැවතත් ස්තුතිවත් වෙමි. මම නිහඬ අපි කොහොම මේ කරපු දේ අගය කරන්න කියන එක හිතා ගන්න අමාරුයි. වටිනාකම අසීමිතයි. බොහෝ ස්තුතියි. ඒක මම අපි ආරාධනා කරන අපේ දුව සමාජ යෝග සේවන ආයතනයේ ඩැෂ්බෝඩ් එකට එන්න කියලා ඉඳලා එතුමා අපි පොඩි සීවටක් තීරණය කරනවා. එතුමා කරන සේවයේ අද විතරක් මේක කලින් කීපතක් ඇවිල්ලා මේ වගේ කටයුතු කරලා තියෙනවා. ඔබතුමාට ඉතාමත් බොහොම සුළු පොඩි සීවටක් දෙනවා ආදරෙන්. Alright, thank you very much. අපි පොඩි බ්‍රේක් එකක් ගන්න හොඳයි වගේ. ඒක අපි හදාගෙන සෝදානම් කරලා තියෙනවා. අපේ යෝග පන්තියේ නෝනවදින්නේ හරි කෑමකට එක්කන අපි ඉතින් අපිට කල අපි ආරම්භ කරනවා මේ අපි කට්ටිය විදියෙන් ඇවිල්ලා ඉන්නවා රත්නපුරේ ඉඳලා දුර්බහැර ගෙවලා අපි පොත යෝග व्यायाम කරන්න පුළුවන් දක්ෂ වැඩ කරන මාත්‍යෙක් කැවිදින්න යෝග ධර්මසේ අපි එතුමාට ආරාධනා කරනවා අපි මේ පොඩ කාල පොඩ්ඩක් මේ අපේ කට්ටියට පොඩ්ඩක් එතුමාගේ යෝග සම්බන්ධ පුළුවන් දෙයක් කියලා සුවි බැරි ඉස්සරහට තමයි
පන්ති කට්ටිය නිසා පිටින් ආව දේශක මම කරගෙන දෙනවා. Oh yeah. Just a minute, see. Oh, Ritma Karate, is Ayurveda yoga style के yoga. अभी देवा करना आरती अभी करना समाधि सबके टेक्निक समाधान कर भी होगा इस वक्त भी होगा करना था बोला के लिए उनको ये तो देख करते हैं फॉलो करते हैं वो करना
අපේ වික්‍රමහත් අපි ඒක සුදා පන්නේ ඊට අමතරව මේ පොඩි සැකයක් ඇති අපේ අයට පුළුවන් පල්ලෙහි හදන්නේ දීන නමාවේ වගේ පල්ලෙහි කට්ටිය මිනිත්ත පල්ලෙහි අපි මේක දීලා ඉතුරු ඩයිසනේ කමක් කරන්නේ ඒ හදලා පල්ලෙහි දීන තමයි ඒක කිලෝමීටර Siaran